සුබ දවසක් හැමෝටම. ඉතින් ඔන්න ගොඩක් වීඩියෝ මේ වෙනකොට රිලීස් කරලා තියෙනවා ඇඩ්වාන්ස් වීඩියෝස් what is SIMC වලින් order flows වලින් ඊට පස්සේ ICT වලින් Malaysian SNR වලින් ඔය දේවල් වලින් ඔයාලට වීඩියෝස් ගොඩක් රිලීස් කරලා තියෙනවා. ඉස්සරහට එලෙක්ටිව් වීඩියෝස් ටිකත් ඔයාලට ගේන්න. ගොඩක් ස්ට්‍රැටජි කතා කරලා තියෙනවා. තියරි ගොඩක් කතා කරලා තියෙනවා. ඔයාලට සීක්‍රට්ස් දේවල් ගොඩක් කතා කරලා තියෙනවා. ප්‍රයිස් ඇක්ෂන් එක ගැන කතා කරලා තියෙනවා. ඉතින් ගිහින් මේ වීඩියෝස් ටික බලන්න. අමතක කරන්න එපා අපේ group එක තියෙනවා. ඔයාලට bio එකේ තියෙනවා group link එක Telegram එකට ඔයාලට join වෙන්න පුළුවන්. ඒකෙදි ඔයාලට free signals market එකේ free updates ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම තවත් educations දේවල් ගොඩක් ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. right. අපි යමු එන වීඩියෝ එකට. මේකෙදි ඔයාලට කතා කරන්න යන්නේ market maker module එක ගැන. හරිද? market maker module එක ගැන ICT ගේ මාකට් මේක මොඩියුල් එක ගැන කතා කරන්නේ. ඒ කියන්නේ MMXM එක. XM එක ගැන තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ. හරි. මේ මාකට් මේක මොඩියුල් එක මම මෙතන වීඩියෝ එක ඉක්මනට ඉවර කරන්න ඕන නිසා ඉක්මනට ඉවර කරන්න මාකට් මේක මොඩියුල් එක. හරිද? මාකට් මේක මොඩියුල් එක. දැන් අපි මාකට් එකේ ට්‍රේඩ් කරනකොට අපි බලන එන්ට්‍රි බයි පැත්තරක් බලනවා සෙල් පැත්තරක් බලනවා. එතකොට මෙන්න මේ මාකට් මේක මොඩියුල් එක. හරිද? බයි පැත්තට තියෙන්නත් ඕන සෙල් ගන්න සෙල් පැත්තට තියෙන්නත් ඕනනේ. එතකොට මාකට් මේක මොඩියුල් එක මාකට් මේක බයි මොඩියුල් එක සහ මාකට් මේක සෙල් මොඩියුල් එක විදියට කොටස් දෙකකට බෙදෙනවා. මෙතන මේ MMXM එක කියලා කියන්නේ මේ X එක. හරිද? මේ X එක ආදේශ කරනවා මාකට් මේක බයි මොඩියුල් එක නම් MMBM එක කියලා. මාකට් මේක සෙල් මොඩියුල් එක නම් MMSM එක කියලා කියනවා. හරිද? right. එතකොට මේ පොදුවේ මාකට් මේක මොඩියුල් එක කියන්නේ MMXM එක කියලා කියනවා. හරි. අපි යමු වෙන වීඩියෝ එකට. මම මෙතන ඉන්ට්‍රෝ එකක් කරන් තියෙනවා. ඕකට යන්න කලින් මම ඉස්සෙල්ලාම පැහැදිලි කරන්නම් මේකෙදි මොකද වෙන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම මේක ඇඳගෙන ඉන්නම්. right. හරි. මම මේ යන්නේ මාකට් මේක සෙල් මොඩියුල් එක. හරිද? ඒ කියන්නේ මේකෙදි මෙහෙමයි වෙන්නේ. ඔයාලට මාකට් එකේ higher time frame. හරිද? මම එන්ට්‍රි එකක් ගන්න විදිහ ඉඳලා පැහැදිලි කරන්නම්. higher time frame. ඔය හිතන්න 1 hour වෙන්න පුළුවන්, 15 minute වෙන්න පුළුවන්, 5 minute වෙන්න පුළුවන්. ඔන්න time frame එකක් higher time frame. ඔයාලට identify කරගන්න. හරිද? දැන් 1 minute එක කියන්නේ higher time frame එකක්ද නැද්ද? ඒක higher time frame එකක් තමයි. හරිද? ඔයා entry එක ගන්න higher time ඔයා entry එක බලන්න use කරන higher time frame එක 1 minute නම් ඒකේ lower time frame එක තමයි 15 seconds නැත්තම් 10 seconds වෙන්නේ. හරිද? ඒක මතක තියාගන්න. higher time frame කියලා කියන්නේ මේ ඉලක්කමෙන් ලොකු අගයක් තියෙන time frames නෙමෙයි. එහෙමම නෙමෙයි. හරිද? right. හරි. මම මෙතනදී ගන්නම් example එකට. ඔයා හිතන්න මම 15 minute time frame එකේදී ඔයා identify කරගන්න ඕන market එකේ තියෙන PD array එකක්. හරිද? ඒක OB එකක් වෙන්න පුළුවන්, RB එකක් වෙන්න පුළුවන්, MB එකක් වෙන්න පුළුවන් මොකක් හරි. FEG එකක් වෙන්න පුළුවන්. ඔයාගේ high time frame මෙන්න මේ වගේ PD array එකක් ඔයා identify කරගන්න ඕන. හරිද? ඊට පස්සේ ওই PD array එක 15 minute නේ තියෙන්නේ. 15 minute එකෙන් යට, ඒ කියන්නේ 15 minute එකේ lower time frame එකකට ගිහිල්ලා 2 minute 3 minute ඔය වගේ time frame එකකට යනවා. හරිද? දැන් ඔන්න මෙතන තියෙනවා 15 minute PD array එක. ඊට පස්සේ ඔතනට market එක වැදෙනවනේ. වැදුනට පස්සේ ඔන්න ඔයාලට බලන්න තියෙන්නේ. මේ ඔයාලට හරිම සරල විදිහට කියලා දෙන්නේ හැබැයි advance. හරිද? ඔයා මෙන්න මේ PD array එකට වැදුනට පස්සේ 15 minute තියෙන PD array එකට market එක ආවට පස්සේ ඔයා lower time frame 1 minute වෙන්න පුළුවන්, 2 minute වෙන්න පුළුවන්, 3 minute වෙන්න පුළුවන්, maybe 5 minute වෙන්න පුළුවන්. හරිද? ඉතින් lower time frame එකේ ඇවිල්ලා බලන්න ඕන මෙතන ටැප් කරලා පස්සේ මෙතන market maker sell module එක තියෙනවද කියලා. හරිද? market maker sell module එකට වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඉස්සෙල්ලාම market එකේ original consolidation එක ඔයාලට යටම බලා ගන්න හැකියාව තියෙනවා. හරිද? මොකක්ද ඔයාලට බලා ගන්න ලැබෙන්නේ? market maker buy module එකේදී market maker sell module එකේදී දෙකේම එකයි. දැන් මෙතන මාකට් මේක සෙල් මොඩියුල් එකනේ. එතකොට අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙනවා ඔරිජිනල් කන්සල්ටේෂන් කියලා එකක්. ඒ කියන්නේ සයිඩ් වේ මූව් එකක්. පොඩි සයිඩ් වේ මූව් එකක්. ඔරිජිනල් කන්සල්ටේෂන් එක වඩ බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. මෙතනදී මොකද තියෙන්නේ? ඔරිජිනල් කන්සල්ටේෂන් එක තියෙනවා. ඊට පස්සේ වඩ බලා ගන්න පුළුවන් මාකට් එකේ මෙහෙම එන පුල් බැක් එක. දැන් ඔයාලා ඇකියුමුලේෂන් එක කියන එක ගොඩක් කට්ටිය දන්නේ අර මෙහෙමම කියන එකනේ.
ඔහොමම සයිඩ් එකේ යන මූව් එකම නෙමෙයි ළමයි ඇකියුමුලේෂන් එක කියන්නේ. හරිද? මෙතනදී අපිට ගන්න පුළුවන් ඇකියුමුලේෂන් එක විදියට මෙහෙම ඔරිජිනල් කන්සෝලිඩේෂන් එක වල බලා ගන්න ලැබෙනවා. ඊට පස්සේ මාකට් මෙහෙම උඩට මූව් වෙලා මෙහෙම එනවා පුල් බෑක් එකක්. හරිද? ඔයාලට මෙහෙම මූව් එකක් බලා ගන්න නැත්තම් මෙතන මෙහෙම උඩට ඇවිල්ලා පල්ලෙහාට ගිහලා තියෙන පුල් බෑක් එක. මෙන්න මේ පුල් බෑක්ස් අපිට ගන්න පුළුවන් ඇකියුමුලේෂන්ස් විදියට මේ තියෙන්නේ. සාමාන්‍යයෙන් මෙන්න මේ මොඩියුල් එකේදී දෙකකට වඩා දෙනවා. එකක් හෝ දෙකක් තුනක් හතරක් පහක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇකියුමුලේෂන් දැන් මෙතන ඇකියුමුලේෂන් එකක් දීලා ආයි මෙතනත් ඇකියුමුලේෂන් එකක් දීලා උඩත් ඇකියුමුලේෂන් එකක් දෙන්න පුළුවන්. හරිද? ඒක වාඩ ගන්න එහෙම අදාළ කරගන්න එපා. දැන් මෙතන අපිට බලා ගන්න ලැබෙන ඔන්න මම මාත් කරලා තියෙන ඇකියුමුලේෂන් එකක්. හරිද? ACC1 කියලා කියනවා මම. accumulation 1 ඊට පස්සේ accumulation 2 ඔන්න ඔය විදිහට ඔයාලට accumulations ටිකක් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉස්සලා කිව්වා වගේ මෙතන accumulations එකක් විතරක් තියෙන්න පුළුවන්. දෙකකට වඩා තියෙන්න පුළුවන්. හරිද? ඕකේ. ඊට පස්සේ මාකට් එක මෙතන PD array එකේ ටැප් කරාට පස්සේ අපි මෙතන reversal එක බලනවා. ඒ කියන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් MSS එක. මෙහෙට උඩට liquidity අරගෙන PD array එකේදී මෙතන උඩ liquidity අරගෙන මෙතන මාකට් එක පල්ලෙහාට මොකද කරන්නේ? මේ ඔයාලට price action එක බලන්න පුළුවන් හොඳම විදියක්. මෙතනින් පල්ලෙහාට මාකට් එක බ්‍රේක් කරනවා. ඒ කියන්නේ MSS එක දෙනවා. ඊට පස්සේ මෙතන මාකට් එක RTO කරන්න එනවා. මේ විදිහට RTO කරන්න ඇවිල්ලා මෙතන ඔයා එක දන්නේ නැති කියලා RTO කරන්න එනවා. ආවට පස්සේ ඔයාට මෙන්න මෙහි තියෙන පොයින්ට් එකකින් එන්ට්‍රි එක ගහ ගන්න පුළුවන්. මෙහි තියෙන ප්‍රීමියම් ඒරියා එකකින් අපි දැන් සිල්නේ බලන්නේ මාකට් මේක සෙල් මොඩියුල් එකනේ. මේ තියෙන ප්‍රීමියම් ඒරියා එකකින් එන්ට්‍රි එක ගන්න පුළුවන්. මාකට් එකේ මෙතන බ්‍රේක් එකක් වගේ තිබ්බොත් ප්‍රීමියම් ඒරියා එකට යන්න නැතුව ඔයාට මෙහෙන් ගන්න පුළුවන් ඩිස්ප්ලේස්මන්ට් එකක් වගේ තිබ්බොත් එහෙම ගන්නත් පුළුවන්. හරිද? හරි. එතකොට ඊට පස්සේ මාකට් එක මොකද කරන්නේ? මෙන්න මේ වගේ ඩිස්ට්‍රිබියුෂන්ස්. හරිද? ඊට පස්සේ මාකට් එකේ ඩිස්ට්‍රිබියුෂන්ස්. මාකට් එකේ ඩිස්ට්‍රිබියුෂන්ස් එනවා. ඩිස්ට්‍රිබියුෂන්ස් මේක අපි කියන ඩිස්ට්‍රිබියුෂන්ස් 1 ඊට පස්සේ මෙන්න මේ විදිහට ආයි ඩිස්ට්‍රිබියුෂන් එකක් කරන්න පුළුවන් ඩිස්ට්‍රිබියුෂන්ස් 2 ඊට පස්සේ මෙතන මාකට් එක අවසානට ආය යනවා කන්සොලිඩේෂන් එක. මාකට් එක මෙතන ආය යනවා මොකද්ද? කන්සොලිඩේෂන් එක. හරිද? එතන මාකට් එකේ ආය කන්සොලිඩේෂන් එකක් යන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ එක්ස්පැන්ෂන් එකම අල්ලන්න පුළුවන් පල්ලෙහාට. හරිද? ඔයාගේ ටාගට්ස් විදියට ඔයා දන්නවා මේවා එක්තරා විදියකට ලෝ රෙසිස්ටන්ස් ලික්විඩ් විදියට ඔයාලට ගන්න පුළුවන් කියලා. එතකොට මේවා වගේ ටාගට්ස් එනවා. හරිද? ඕකේ. එතකොට මෙන්න මේක තමයි මෙහෙම තමයි වැඩේ වෙන්නේ. ඉතින් මම හිතනවා මේක තේරෙනවා ඇති කියලා. අපි යමු ලයිව් එක්සැම්පල් එක බලන්න. දැන් මේ මාකට් මේක සෙල් මොඩියුල් එක මෙහෙමනේ. මාකට් මේක බයි මොඩියුල් එකත් ඕකේ අනිත් පැත්ත. ඒ කියන්නේ උඩින් මෙහෙම දෙන ඔරිජිනල් කන්සොලිඩේෂන් එකක් ඊට පස්සේ accumulation 1 accumulations 2 හරිද? ඊට මෙතන ඔය කිව්ව දේ කරලා මාකට් එක මෙහෙම යනවා. ඩිස්ට්‍රිබියුෂන්ස් කදාද එක්ස්පැන්ෂන් එක මූව් වෙනවා. හරිද? මෙතන දෙන මේ accumulation එක මෙහෙම consolidation එකක් මෙහෙම accumulation එකක් මෙන්න මේ විදියට දීලා තියෙන්න පුළුවන් ඈ. හරිද? එහෙම ගන්න. සාමාන්‍ය accumulation එක එහෙමනේ බලන්නේ. අර විදියටත් පුළුවන්. ඕකේ මම මේක delete කරන්න. හරි. එහෙනම් දැන් බලමු මෙතන live example එක. හරි. ඉතින් මාකට් එකේ මෙතන තියෙනවා propulsion block එකක්. මම මෙතන මාක් කරලා තියෙනවා propulsion block එකක්. ඕක තමයි මගේ high time frame period එකේ වෙන්නේ. ඕක 1 hour එකෙත් තිප්පා 15 minute එකෙත් තිප්පා 30 minute එකෙත් high time frames ඔක්කොගේ මගේ මෙතන හොඳ key point එකක් තිප්පේ. හරිද? මම මෙතන 1 hour එකේ identify කරගෙන තියෙනවා මෙන්න මේ propulsion block එක. ඊට පස්සේ මම යනවා 15 minute එකට 15 minute එකට ආවට පස්සේ ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මොකද කරලා තියෙන්නේ උඩ. මෙතන original consolidation එක දීලා තියෙනවා. ඊට පස්සේ මෙතනදී accumulation 1 මේ accumulation 1 accumulation 2 එකක් එන්න පුළුවන්. එන්නේ නැතිව යන අවස්ථාවක් තියෙනවා. හරිද? මෙතන එකයි දීලා තියෙනවා. මට හොයාගන්න පුළුවන් මෙතන එකයි. නැත්නම් ඔයාලට මෙන්න මේක ගන්න පුළුවන් ඕන නම් මේ accumulation 1 මේක accumulation 2 විදිහට ගන්න පුළුවන්. කොහොමද මට entry එක clean කරගන්න ඕන නිසා මම මේක already mark කරගත්තා. මේකත් මේ consolidation එකටම original consolidation එකට මම මෙන්න මෙතන තියෙන මූව එකත් අල්ලලම ගත්තේ. හරි. ඊට පස්සේ ඔන්න හරි සාධක ටික ඔක්කොම තියෙනවා. ඊට පස්සේ මෙතන මම අර කිව්වා වගේ අපිට දැන් අපි මෙතනින් identify කරගත්ත ළමයි මෙන්න මේක හොඳට වැඩ කරයි කියන එක. හරිද? ඊට පස්සේ දැන් මෙතනින් අපිට entry එක බලන්න තියෙන්නේ. බලලා අපිට targets මම ගහලා තියෙන්නේ නම් මෙන්න මේ high එක. මෙතන target එක. හරි. මං ගියා 1 minute එකට. මම 1 minute එකේ entry එක බැලුවේ. නෑ 3 minute එකේ. 3 minute එකේ entry එක බැලුවේ. right. 3 minute එකට ගියාට පස්සේ මෙතන market එක වල බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන මේ point එක tap කරපු තැන liquidity sweep කරලා තියෙනවා. ඊට පස්සේ liquidity sweep කරලා මෙතන OB එකක් එහෙමත් හදලා market එක උඩට move වෙනවා. ඉතින් මම බලාගෙන හිටපු දෙයක් තමයි මෙන්න මෙතන market එක ගන්නවාද කියලා.
right. මෙන්න මෙතන මාකට් එක ගත්තා. එතකොට මේකේ MSS එක. ඊට පස්සේ මෙතන return to OB බලමු මෙන්න මෙතනට යනවද කියලා. හරි. ඔන්න ඔක තමයි මගේ setup එක වෙන්නේ. මම මෙන්න මෙතනින් තියාගත්තා මගේ SL එක. මොකද මෙන්න මේවා high probability key වෙලා තියෙනවා මාකට් එකට. මේ වෙලාවේදී support area ට respect කරලා තියෙනවා. හරි. ඔය ටික බලලා තියෙනවා. ඊට පස්සේ මම මෙන්න මේ ප්‍රොපල්ෂන් බ්ලොක් එකෙන් ඔන්න වගේ කන්ෆර්මේෂන්ස් අරගෙන මෙතන අරගෙන තියෙන මාකට් මේක my buy module එක මාකට් මේක buy module එක. හරි. ඊට පස්සේ අපි බලමු මේ මාක් කරලා තියෙන distributions. ඔන්න මෙතන distribution එකක් මාක් කරලා තියෙන first distribution එක. චුට්ටක් ස්පීඩ් කරන්න. ඊට පස්සේ මෙතන මම identify කරගෙන තියෙනවා second distribution එක. හරි. ඔන්න ඔය විදිහ තමයි මෙන්න මෙතන ඔන්න මෙතන ඉඳලා expansion එක මෙන්න මේ level එක දක්වා මම අල්ලලා තියෙනවා 1 to 7 වගේ ආරාර එක. හරි. ඕක තමයි ඔන්න වීඩියෝ එක ආය ආය බලන්න. ගැටලුවක් මොකක් හරි තියෙනවා නම් අනිවාර්යෙන්ම මට message එකක් දාන්න. කියලා දෙන්නම් ඒක. හරි. වීඩියෝ එක ගොඩක් දික් කරගන්න බෑ. මොකද මම මේක TikTok එකෙත් අප්ලෝඩ් කරන නිසා. ඉතින් මම හිතනවා වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. groups තියෙනවා. ඒවට join වෙන්න. ඊළඟට ඔන්න මොනවා වගේ වීඩියෝ එකක්ද කියලා කමෙන්ට් කරන්න. එහෙනම් ගිහින් එන්න. මම සිතු විජයසූරිය මාස්ටර්ස් ටීම් එකේ ජය වේවා.